හරි ඉතින් ඔන්න ලස්සන මැජික් එකක් අරගෙන ආවා අදත්. ඉතින් අපි බලමු මැජික් එක කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම මේකේ මැජික් එක කරන්න කලින් අපි පොඩි සෙටප් එකක් තියෙන එක හදා ගන්න ඕන. 27 වෙනියට තියෙන කොලේ අපි මතක තියා ගන්නවා මෙන්න මේ විදියට. හරි රුහිත ජේ තමයි 27 වෙනියට තියෙන්නේ. ඉතින් අපි මේ 27 වෙනියට තියෙන රුහිත ජේ මතක තියාගන්න. අපි යනවා මැජික් එක බලන්න ඉන්න කෙනා ගාවට ගිහිල්ලා අපි කියනවා පොඩි මැජික් එකක් තියෙනවා බලන්න. අනිවාර්යෙන් ඔයා පුදුම වෙයි කියලා. ඉතින් අපි මේ විදිහට ගිහිල්ලා අපි කියනවා යාට මෙන්න මේ විදිහට අපි ගොඩක් හතරක් වෙන් කරගන්නවා. ඉතින් මේ වෙන් කරගන්න ගමන් අපි කියනවා අපි මනසින් කොලයක් හිතා ගන්න මම මනසින් කොලයක් හිතා ගන්නවා. ඉතින් මේ කොලේ ඔයාට කිසිම කොලයක් බලන්න නැතුව අරන් දෙනවා කියලා මේ විදිහට දාන ගමන් කියලා අපි කියනවා අපි ඔයාට මම ඔයාට රුහිත ජේ අරගෙන දෙනවා කියලා. ඉතින් මේ රුහිත ජේ කියන්නේ 27 වෙනියට තිබ්බ කොලේ. ඉතින් ඒක අපි නෝට් ඩවුන් තියාගෙන ගිහිල්ලා අපි යාළුවව පුදුම කරනවා. ඉතින් මේ විදිහට අපි ගොඩක් හතරක් වෙන් කරගත්තාම අපිට අවශ්‍ය කොලේ තියෙන්නේ මෙන්න මේ ගොඩේ. ඉතින් අපි කොහොම හරි අපි අපේ භාෂාව ඔයාගේ භාෂාව භාවිතා කරලා යාළුවව නොමග යවලා මෙන්න මේ ගොඩ තමයි යාළුවාගෙන් ගන්න ඕන. ඉතින් උදාහරණයක් විදිහට අපි කියනවා යාළුවාට ඔයා කැමති ගොඩන් දෙකක් ගන්න කියලා. ඉතින් ඒ යාළුවා ගත්තොත් මේ ගොඩන් දෙක අපිට ප්‍රශ්නයක් නැහැ. යාළුවාට මේ ගොඩන් දෙක දීලා අපි මේ ගොඩන් දෙක ගන්නවා. ඉතින් ඒ විදිහට කොහොම හරි ඔයාගේ ට්‍රික්ස් ඔයා භාවිතා කරලා මෙන්න මේ ගොඩ තමයි අපි යාළුවාගෙන් ගන්න ඕන. මොකද අපිට අවශ්‍ය ගොඩේ තියෙන්නේ මෙන්න මේ ගොඩේ. ඉතින් ආපහු අරගෙන අපි මේ විදිහට නැවතත් ගොඩන් හතරක් හදා ගන්නවා. ඉතින් අපි නැවතත් කියන යාළුවාට කැමති ගොඩක් ගන්න කියලා. ඉතින් අපිට අවශ්‍ය ගොඩ තියෙන්නේ මෙන්න මේකේ. ඉතින් අපි කොහොම හරි මෙන්න මේ ගොඩ තමයි අපි ගන්න ඕන. ඉතින් යාළුවා කොහොම හරි ඔයාගේ භාෂාව භාවිතා කරලා ඒ විදිහට යාළුවව නම ගවලා මෙන්න මේ ගොඩ අපි කොහොම හරි යාළුවාගෙන් ගන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තියලා මැද තියෙන කොලේ තමයි අනිවාර්යෙන්ම 27 වෙනියට තිබ්බ කොලේ වෙන්නේ. ඉතින් ඒක අපි යාළුවාට කියලා තියෙන්නේ ඒ කොලේ අපි ඔයාලට අරගෙන පෙන්නනවා කියලා. ඉතින් රුහිත ජේ 27 වෙනි කොලේ ඔන්න කියලා ඉවරලා යාළුවව පුදුම කරවන්න පුළුවන්. තවත් මේ මැජික් එක කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ භාෂාව භාවිතා කරලා යාළුවව පුදුම කරවන්න පුළුවන් අනිවාර්යෙන්ම.